ඈත අතීතයේ හාව කියලා කියන්නේ හරිම අපූර්ව සත්තු జాතියක්. ඒ කාලේ හාවන්ට තිබ්බේ දැන් වගේ කොට වලිග නෙමෙයි. අනිත් සත්තුන්ට නැති විදිහේ ලස්සන දිග වලිග හාවන්ට තිබුණා. අනික් සත්තුන්ට තිබුණේ කොට වලිග. ලස්සන දිග වලිග තියෙන නිසා හාවෝ ජීවත් වුණේ ගොඩාක් ආඩම්බරෙන්. මේ ඉන්නේ මේ කැලෑවේ හිටිය තවත් ලස්සන හාවෙක්. එයාට ගොඩාක් ලස්සන සුදු පාට දිග වලිගයක් තිබුණා. එයා හැම වෙලේම එයාගේ ලස්සන වලිගය ගැන ගොඩාක් ආඩම්බරින් හිටියේ. මේ හාව හැම වෙලේම හිතුවා එයා තමා කැලේ ඉන්න ලස්සනම සතා කියලා. දවසක් හාවා වනාන්තරයේ ඇවිද ඉද්දී එයාට හමු වුණා නරියෙක්ව. නරියා හිටියේ ගොඩාක් දුකින්. මොකද නරිහාමි දුකින් ඉන්නේ? මම මේ කෑම හොයාගන්න විදියක් නැතුව ඉන්නේ හාවෝ. මගේ පවුලේ අයිට කෑම ගෙනියන්න ඕනේ. අයියෝ ඒකද ප්‍රශ්නේ. මං හිතුවේ ඔයාට ලස්සන වලිගයක් නැති එක ගැන දුකින් ඉන්නවා කියලා. එහෙම කියපු හාවා වලිගය වනවන ආඩම්බරෙන් ගියා. නරිහාමිට ගොඩාක් දුක හිතුණා. ටික දුරක් යද්දි හාවා දැක්කා වතුර වලකට වැටිලා ඉන්න පුංචි කූඹියෙක්ව. හාවෝ අනේ මාව වලට වැටිලා මාව බේරගන්නකෝ ඔයාගේ වලිගෙන්. හාවාගේ වලිගෙන් කූඹියව බේරගන්න හිතුණත් එයාගේ ලස්සන වලිගේ තෙමිලා අපිරිසිදු වෙයි කියලා හිතලා හාවා බය වුණා. මට බෑ කූඹියෝ. ඔයාව බේරගන්න ගිහින් මගේ වලිගේ කිලිටි වෙයි. එහෙම කියපු හාවා එතනින් ගියා. හාව හරි මාතකාමී. මේ කැලේ හැම හාවෙක්ම වගේ එයාලගේ වලිග ගැන ගොඩාක් ආඩම්බරෙන් ඉන්නේ. හාවා සුපුරුදු පරිදි අදත් තනකොළ පෙට්ටනියට ආවා උඳු පියලිය කන්න. හාවා උඳු පියලිය කකා ඉද්දී එතනට ආවා පුංචි වසු පැටියෙක්. වසු පැටියාගේ ඇඟේ මැස්සු වැහුවත් එයාට දිග වලිගයක් නැති නිසා මැස්සු ටික එලව ගන්න අපහසු වුණා. ලත්ති වැඩක් නෑ ඔයාට ලොකු ඇඟක් තිබ්බට. ඇයි හාවෝ එහෙම කිව්වේ? මොකද ඔයාට මැස්සෝ එලවන්නවත් ලොකු වලිගයක් නෑනේ මට වගේ. මගේ මේ දිග වලිගේ කොයි තරම්නම් ප්‍රයෝජනවත්ද? ඉතින් පුංචි රත්තිටත් ගොඩාක් දුක හිතුණා. ඇත්ත තමා මට දිගවලගයක් තිබ්බනම්. තවත් එක දවසක් හාවා පාරේ ඇවිද හිටියා. එයා දැක්කා පාරේ අයිනේ මඩවලක පුංචි ඌරු බබාලා දෙන්නෙක් සෙල්ලම් කර ඉන්නවා. හාවා මඩවල ගාවින් යද්දී ඌරු බබාලා දෙන්න සෙල්ලම් කර හිටියේ. ඉතින් හාවගේ ලස්සන වලිගෙට මඩ විසි වෙලා. හාවගේ වලිගෙ කිලිටි වුණා. හාවට ගොඩක් තරහ ගියා. අයියෝ ඌරු දෙන්න මේ මොකද්ද කළේ? මගේ ලස්සන වලිගෙ මඩ ගෑවුණා. බලන්නකෝ මගේ වලිගෙ කැත වුණානේ. අපිට සමාවෙන්න හාමාමි. අපි හිතලා කරපු දෙයක් නෙමෙයි. මොකද නැත්තේ? මට වගේ ලස්සන වලිගයක් ඔයාලට නෑනේ. කැත පොඩි වලිගයක් තියෙන නිසා තමයි ඔයාලා මගේ වලිගෙට මඩ විසි කළේ. පුංචි ඌරු බබාලා දෙන්නට ගොඩාක් දුක හිතුණා. ඒ දෙන්න හොඳටම ඇඬුවා. හාවන්ගේ මේ ආඩම්බරකම උද්දච්චකම දිහා දෙවියෝ බලාගෙන හිටියේ. දෙවියෝ හාව ගාවට ආවා. හාවෝ ඔයා හරි මාතකාමී. ඔයා ඔයාගේ ලස්සන නිසා හැම වෙලේම අනිත් අයගේ හිත් සිදවෙනම මන් බලාගෙන හිටියේ. ඔයා මේ තරම් ආඩම්බර ඔයාගේ දිගේ වලිග නිසායි ඔයා කවදාවත් අනෙක් සත්තුන්ට උදව් කරනවා මන් දැක්කේ නෑ. හැම හාවෙක් මෙහෙමයි. අද ඉඳන් මං ඔයාලගේ දිගේ වලිග කොට කරනවා.
එදා ඉඳන් දෙවියෝ හාවොන්ගේ වලිගෙ කොට කළා. දිග වලිග අවශ්‍ය වෙන සත්තුන්ට දිග වලිග ලබා දුන්නා. ඉතින් එදා ඉඳන් හාවොන්ට තිබුණේ කොට වලිග. හාවොන්ගේ ළඟ තිබුණ ආඩම්බරකම උද්දච්චකම නැති වුණා. හාවෝ අනෙක් සත්තුන්ටත් උදව් කරමින් අහිංසක විදියට ජීවත් වෙන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ අපිත් ආත්මාර්ථකාමී වුණොත් හාවෝ වගේම දවසක පසුතැවිලි වෙන්න වෙනවා කියලා අපිට මේ කතාවෙන් කියලා දුන්නා.